Hi. අපි නාලා ඉවරයි. දැන් වාහනේට ගිහිල්ලා ලන්ච් එක ගන්න යනවා. බයි. බයි. හෙලෝ ගයිස්. අද අපි ඩුබායි වලින් ටිකක් ඈතට යන්නයි හදන්නේ. තබ්නේල් එකෙන් දැනටමත් දැනගෙන ඇති අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ෆුජේරා වලට. ෆුජේරා වලට අපි ගොඩක්ම රෝඩ් ට්‍රිප් එකක් විදිහට තමයි යන්නේ. ඒ වුණාට අපි කැම්පින් වලට අද රෑ නවතිනවා. ඉතින් කැම්පින් වලට යන්න හොඳ තැනක් හොයන අයට මේ vlog එක වැදගත් වෙයි කියලා හිතනවා. අපි ට්‍රිප් එක පටන් ගත්තේ උදේ. ඊට පස්සේ අපි එහෙමම දවල් ලන්ච් එක ගන්න නැවැත්තුවා ෆුජේරා වලදීම. ෆුජේරා වලට ඇවිල්ලා තමයි අපි ලන්ච් එක ගත්තේ. ඩුබායි වල ඉඳන් ෆුජේරා වලට කිලෝමීටර් 120ක් 130ක් වගේ තමයි තියෙන්නේ. ලන්ච් එක අරගෙන අපි එහෙමම පිටත් වුණා. පිටත් වෙනකොට පාර දෙපැත්තේ සමහර තැන්වල මේ වගේ අපිට ඔටුව බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔටුව බලන්න ආස අයට ෆුජේරා සයිඩ් එකේ විශේෂයෙන් කැම්පින් යන අයට මේ දෙත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා නේද මේ වීඩියෝ එකේ කඳු තියෙනවා දෙපැත්තෙම පාර දෙපැත්තේ මාරම ලස්සනයි. ඒ කඳු ගොඩක් මම වීඩියෝ කරා. මම ඒව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි ගොඩක් දික් වෙන නිසා මම ගොඩක්ම ෂෝට් කරා වීඩියෝ එක. ඉතින් අපි දැන් මේ යන ගමන තමයි තාම අපි මේ අපිට හරියන ප්ලේස් එකක් හොයාගත්තේ නැහැ. ගොඩාක් දුර යන්න තියෙනවානේ. ඉතින් අපි හිතුවා කෙලින්ම කැම්පින් සයිඩ් එකට යන්න කලින් මේ ෆුජේරා අවට බලන්න ගොඩක් දේවල් තියෙනවානේ. දැන් ඔයාලට පුළුවන් Google Map එකෙත් ගාලා බලන්න මොන වගේ තැන්ද තියෙන්නේ කියලා. ගොඩාක් ප්ලේසස් තියෙනවා. ඒ වගේම බලකොටු තියෙනවා එක එක විදියට. ඉතින් ඒ වගේ දේවල් වලට යන්න කැමති අයට ඒ ප්ලේස් ටික බලාගෙන යන්න පුළුවන්. හරිම ලස්සන පැත්තක්. ඉතින් රෝඩ් ට්‍රිප් එකක් එහෙම යන්න හිතන් ඉන්නව නම් ඔයාලට ඇත්තටම දවසින් මේ හැමදේම බලා ගන්නත් පුළුවන්. මම ඔයාලට මේ වීඩියෝ එක මම ඔයාලට ෂෙයා කරගන්න. ඇත්තටම අවුරුද්දකට පස්සේ අපි මේ කැම්පින් එක ගියේ 2025 පෙබරවාරි වල. ඉතින් අවුරුද්දකට පස්සේ තමයි ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ. ඉතින් සමහර තැන්වල මට නම් මතක නැහැ ඇත්තටම. ඉතින් දන්න විදියට මතක විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩක්ම වින්ටර් කාලෙට තමයි මොකද සීතලක් තියෙනවා. එතකොට කැම්පින් කරන්න ටිකක් හොඳ වෙදර් එකක්නේ. ඉතින් ඒ කාලෙට ගොඩාක් අය කැම්පින් යනවා මේ ඒරියා එකේ. ෆුජේරා හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. කඳු තියෙනවා, ඒ වගේ මේ වගේ ගස් කොළන් හැම දෙයක්ම තියෙනවා. ඉතින් හිතටත් හරිම සැනසීමක් මේ වගේ තැනකට යන එක. අපි දැන් ආවේ අල්සුහුබ් රෙස්ට් ඒරියා එකට. මෙතනදී ඔයාලට පේනවා කොර්ෆකාන් වල සිටි view එකකුත් පේනවා. ඒ වගේම පෝට් එකත් පේනවා. ලස්සනයි මෙතන. මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. හිතටත් මාරම සැහැල්ලුයි. අනිවාර්යයෙන්ම ඔයාලා ෆුජේරා එනවා නම් කොර්ෆකාන් වල මෙතන රෙස්ට් ඒරියා එකටත් අනිවාර්යයෙන්ම එන්න. ඒ වගේම මෙතන සාමාන්‍ය මට මතක විදිහට පැයකට ඩිරාම් 20ක් වගේ පාකින් චාර්ජ් එකක් ගත්තා. පැය ගානෙන් ගානට වෙනස් වෙනවා. එනකොට අනිවාර්යයෙන්ම පාකින් චාර්ජ් ගෙවලා තමයි මෙතනට එන්න ඕනේ. පොඩි ළමයින්ට මේ ප්ලේ ඒරියා එකකුත් තියෙනවා මෙතන. ඒ වගේම ලක්ෂරි ටයිප් එකේ රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. අපි මෙතන පැයක් විතර හිටියා. ෆොටෝස්, වීඩියෝස් ඒ වගේ ඒ දේවල් අරගෙන. ඉතින් හරිම ලස්සන පරිසරයක් නේ. ඉතින් මෙතන යන්න හිතුනේත් නැහැ අපිට. එච්චරම ලස්සනයි. ඉතින් පැයක් විතර අපි මෙතනට වෙලා හිටියා.
bye. හැබැයි ඒක තාවක ලොකු දෙයක් නෙවෙයි වෙන්නේ. ලොකු නේද? හැමදාම බලන ඉතින් ලොකු තියා යති. ඔයගනේ පල්ලේ යති. දැන් අපි මෙතනින් පිටත් වුණා. මම ඔයාලට කිව්වනේ පාකින් charge එකක් ගෙවන්න ඕනේ කියලා. මට මතක විදිහට 20යි පැයකට නම් පැයෙන් පැයට තමයි වෙනස් වෙන්නේ. කැම්පින් කරන්න බැරි. දුරතුරේ. දුර නෙමෙයි ප්‍රශ්නේ. ඒ හරි පොඩ්ඩක් වතු තියෙන්නේ. ගම්මාන්ට වැඩි. වතු තියෙන්නේ. ඔව් ඒකයි. අයිතිකාරය ඉන්නවා. අර මිනිමන්ද ඔක රෙස්ටොරන්ට් එකක් තියෙනවා. maybe interest එක. ඒ ඔයාලා දැක්කේ කොල්ෆකාන් වල තියෙන වෝටර්ෆෝල් එක. ඉතින් මේ ඒරියා එකට යනකොට කොල්ෆකාන් වලට යනකොට ඔයාලට මේ වෝටර්ෆෝල් එකත් බලා ගන්න පුළුවන්. කැමති අයට එතනට ගිහිල්ලා ෆොටෝ, වීඩියෝස් ඒ වගේ දේවල් ගන්නත් පුළුවන් නවත්තලා. එතනම උඩ තියෙන රෙස්ටොරන්ට් එකකුත්. ඉතින් අපි නැවැත්තුවේ නැහැ. මොකද අපිට ටයිම් එකත් මදි නිසා. අපි ඉතින් වීඩියෝ ටිකක් එහෙම අරගෙන ඒක කියන්නේ වාහනේ අයිනකින් නවත්තලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ආයේ අපේ පාර වැරදිලා අපි ආපහු හරව කෙනෙකුට ආයෙත් අපිට මේ වෝටර්ෆෝල් එක බලා ගන්න පුළුවන් වුණා. හරිම ලස්සනයි ඇත්තටම. අපි ඉතින් නැවැත්තුවේ නැත්තේ අර කියන්නේ වගේ කැම්පින් කරන්න අපිට ටයිම් එකත් මදි. මොකද හවස් වෙන්න කිට්ටුව නිසා. අපි එහෙමම දැන් කැම්පින් කරන්න තැනක් තමයි මේ ඇත්තටම අපි කැරකේ හොයන්නේ. ඊට පස්සේ අපිට මෙතන ප්ලේස් එකක් හම්බුණා. ටනල් එකක් පාස් කරන් තමයි යන්න උනේ. ඒ කියන්නේ කඳු අතරින් මෙහි ටනල් තියෙන ගොඩක් ටනල් තියෙනවා. අපි මෙතන මේ බීච් එකට ආව කොල්ෆකාන් බීච් එකට. මෙතන චුට්ටක් කැම්පින් කරන්න බැරි කතාවක් තමයි ආරංචි වුනේ. ඊට පස්සේ අපි තව ටනල් එකක් අස්සෙන් අපි යනවා මේ කැම්පින් කරන්න තව තැනක් හොයාගෙන. Oh my god. ඔයගොල්ලෝ කට්ටිය කරද? Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. අන්තිමට අපි හිතුවෙත් නැති විදියට අපිට ලස්සනම තැනක් හම්බුණා. මෙතනම බීච් එකක් තියෙනවා. කඳු වලින් වට වෙච්ච ලස්සන පරිසරයක්. ඉතින් මට ඇත්තටම මෙතනින් කැමරාව අහකට ගන්න හිතුන්නේ නැහැ. එච්චරම ලස්සන. ඇත්තටම මේ වීඩියෝ එකට වඩා නම් ගොඩාක් ලස්සනයි ඇස් දෙකට දකින්නකොට. ගයිස් මට ඔයාලට මේ වීඩියෝ එකේ ඉන්න අනිත් කට්ටියව හඳුන්වලා දෙන්න අමතක වුණා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ ලොකු අක්කගේ හොඳම යාළුවෙකුයි. එයාගේ හස්බන්ඩ්ුයි. ඒගොල්ලෝගේ බබාලා දෙන්නයි. ඒගොල්ලෝ තමයි අපිව මේ කැම්පින් ට්‍රිප් එක එක්කගෙන ආවේ. ඉතින් හරිම ජොලියෙන් විනෝදයෙන් ඉන්න කට්ටියක් ඒගොල්ලෝ. ඉතින් මේ ගමන ඇත්තටම මාරම ෆන් වුණා. ඩුබායි වලට ඇවිල්ලා අපේ මේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක. ඉතින් මේක මාර විදිහටම අපි දෙන්නටත් හිතට ඇල්ලුවා මේ ගමන. මම දැන් වැඩ වගේ චායි එකක් හදනවා හැමෝටම අනිත් අයත් බරටම වැඩ. අර බබාලා දෙන්නත් හරියට උදව් කරනවා හැම දෙයකටම. මේ වේද එකත් එක්කනම් චායි එකක් අනිවාර්යෙන් බොන්නම ඕනේ. In the soft light of the evening glow, I saw you, a sight I'll always know. Your eyes, like stars in the night,
sparked a feeling so bright in the quiet street under the starry sky. The air was filled with sweet perfume. The breeze whispers brand new tries. Your smile, a gentle summer breeze. Your eyes, like the ocean so deep and wide, touch my heart with such ease. This moment I'm lost in the tide. Our first words were like a symphony. Our hands touched, a spark lit inside, filling the silence, setting me free. The air was filled with a sweet surprise. I felt a warmth deep inside, like a fire burning bright. The first time I felt this kind of love. In that moment, time stood still. It's like a gentle dove. Our connection, it did spill. The world seems to slow down right now. I knew this was more than a fling. Our hearts are dancing a beautiful show. It was the start of a brand new thing. No words can quite describe this glow. The world around faded away. It was just you and me that day. First time I'm in love, I surrendered to this new emotion. The feeling's like a song from above. In this first encounter, my heart found devotion. First time you're the one. First time you stole my heart away. Filling my life like the rising sun. This love will never fade. First time you stole my heart away, filling my life like the rising sun. දැන් අපි අපේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් කට්ටියම එකතු වෙලා බාබිකියු දානවා. එතකොට රොටි ගොඩක් දේවල් හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක දැන් රෙඩි වෙනවා අපි අපේ ලස්සනම මොහොතක් ගත කරන්න. මගේ ආසාවත් Dela harapan keseyun sungguhan mang berhara yami dasa atipuan mal ina durak bang kewala ave mang කාලය යනවා දැනුනේවත් නැහැ. අති රෑ වුණා. අපි කැම ටිකත් හදාගත්තා. මාධ්‍ය අනුග්‍රහය මදාලා කොපිරයිට් වැදෙන නිසා මට බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එක දාන්න බෑ වැඩිය. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. කැම්පින් කරන්න කෙනවල ෆුජේරා සයිඩ් එකට එන්න කැමැත්තෙන් ඉන්නවනම් කොර්ෆකාන් බීච් සයිඩ් එකේ කැම්ප් ඒරියාස් ගොඩක් තියෙනවා. ඉතින් මේ කාලෙට දැන් සාමාන්‍යයෙන් කැම්පින් කරන කාලෙට
සීසන් එතකොට කට්ටිය ටිකක් වැඩි. ඉතින් ඒක නිසා ඔයාලා පොඩ්ඩක් හොයලා බලලා හරි තැනක් හොයා ගන්න. ඔබලවත් කියන්නේ අර තාත්තා කඩේ කියන්නේ සඳ කෑන් අම්මා හොඳ වීඩියෝ එකට පේනවට වඩා ඇත්තටම බලද්දි හරිම ලස්සනයි. මොකද අපි ඉන්න තැන කියන්නේ අපි කැම්ප් කරන තැන අපේ ඉස්සරහා බීච් එක. එතකොට පිටිපස්සේ කඳු. ඒත් එක්කම රැට එහෙම හඳ පායලා හරිම ලස්සනයි. ඉතින් අපි මේ වෙලාවේ ඉතින් හොඳටම එන්ජොයි කරා. අපිට දෙයක් අමතක වුණා. ඇත්තටම අපිට මේ අපේ බල්බ් සෙට් වගේක් තිබ්බා. අපිට ඒක තමයි ගේන්න බැරි වුණේ. අපේ කැම්පින් එක තවත් ලස්සන කරගන්න පුළුවන් එක ගෙනාවන. ඒක අමතක වුණා. ඒනට කමක් නෑ. අපි මේ වගේ දේවලුත් කරා. ඉතින් හරිම සතුටින් ලස්සනට ගත වුණු මොහොතක් මේක. අකමැති ඉන්නේ. මේ ඉන්නේ. එයා තාම ඉන්නවද කොහෙද? දැක්කා. එහෙම වෙන්නේ කොහොමද ඉතින්? මේ ගිනි දැල්ල යන්නේ. ගිනි දැල්ලයි තුමයි එක්ක. Do you recall late summer nights? We were moving through the city under broken lights. No plans ahead, just time to waste. Every little promise fading in the haze. Running through the quiet, trying not to fall. Every step reminding we don't know it all. Blow up the sign, let it go when the ground is shaking underneath us. Lose the fight, feel it slow. All I want is someone to leave. මේ තමයි මගේ ආසම වෙලාව. දැන් ඉතින් අපි කාලා පීලා ඔක්කොම විනෝද වෙලා එහෙමම අපේ හට් වලට වෙලා ඉතින් අහසත් බලාගෙන හඳ දිහත් බලාගෙන ටිකක් වෙලා ඉතින් අපි දෙන්න මෙන්න මේ විදිහට හිටියා. හස්බන්ඩ් නම් එළියේ හිටියේ ටික වෙලාවක්. මම මේව හට් එක ඇතුළට වෙලා ඉතින් මේ එළිය බලාගෙන තමයි හිටියේ. तू ही जरिया तू ही मंजिल है या के दिल है इतना बता तूने जो ज़ख्मों पे मेरे मरहम दिल पे लगा. දැන් ටිකක් පාන්දර වෙලා අපි හොඳට නිදාගෙන පැය 2-3ක් විතර 4:00-4:00 විතර අපිට ආයෙ හැරුණා. ඉතින් ටිකක් ලස්සන view එක බලාගෙන කියන්නේ අපිට වැඩි නිින්ද ගියෙත් නැහැ. කට්ටියම එක්ක ඉන්නකොට ඉතින් මොන නිින්දද. ඉතින් හට් එකට පිටිපස්සේ පැත්තෙන් මේ වගේ කඳු පේනවා. කඳු යායක්ම තියෙනවා. හරිම ලස්සනයි. ටිකක් සීතලයි මේ වෙලාවේදී නම්. හට් එක ඉස්සරහින් පේන්නේ නම් බීච් එක. මට මේ තැන කොච්චර හිතට අල්ලලාද කියලා කියනවා නම් මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙනකම්ම මම මේ තැන වීඩියෝස් ගොඩාක් අරන් තියෙනවා. ඒ වෙද එක
එතකොට මේ වෙලාවේදී දැන් ඉර පායනකම් මට ඉවසිල්ලක් නැහැ වීඩියෝ කරන්න. මම ඒකයි මේ ගොඩක්ම බලන් හිටියේ. ඉතින් ස්ටෝරේජ් ෆුල් වෙනකම්ම මම වීඩියෝස් නම් අරන් තියන බොහොම අමාරුවෙන් මේ ෂෝට් කරලා තමයි මම මේ ඔයාලට මේ පෙන්නන්නේ.
right. චම්පික සිල්ලා දැන් දැම්ම පිටරේ වුණුනේ හැබැයි මේ උඩ අපේ දාලා chef. ගන්න ඕනේ. චෙෆ් චම්පික උඩ දාලා ගන්න තම් බෑ ඕම බෑ චම්පිකේ. උඹේ අපේ view එක මම විතරලා ඉන්නේ විතරලීම හරි Do you recall late summer night? We were moving through the city under broken lights. No plans ahead, just time to wait. Every little promise fading in the haze. Running through the quiet, trying not to fall. Every step reminded we don't know it all. Blow up the sign, let it go when the ground is shaking underneath us. Lose the fight, feeling slow. All I want is someone to lean on. Hands collide, hard to expose when the world is pulling us apart now. Through the noise, through it all I want is someone to lean on. When the days change and the nights grow cold, will we trace the same old feelings or let them fold? If the lights fade, if the road bends wrong, would you stay here in the silence till the fear is gone? Every second heavy, like it's hard to breathe. All these unanswered moments hanging over me. Lower sign, let it go when the ground is shaking underneath us. Lose the fight, feeling slow. All I want is someone to lean. අපි දැන් පිටත් වෙන්න යන්නේ කැම්පින් කරපු ඒරියා එක හොඳට ක්ලීන් කරලා ඊට ගස් කරගෙන යනවා යන්නේ බලන්නක්කේ ඉස්සරහ ඉන්න සෙනල ඊයදා නම් ගියා. ඊයදා අමයාලා ගියා. අපි දැන් අඩුයිනේ දැන් අඩු දැන් අපි දැන් මේ යන වෙලාවේ නම් උදේ 10ට 11ට කිට්ටුයි මං හිතන විදියට. ඉතින් අපි දැන් මේ ඇත්තටම යන්නේ මේ නාන තැනක් හොයාගෙන මේ කියන්නේ ආවට ඩෑම් එකක් තියෙනවා චුට්ටක් කිලෝමීටර් ගාණක් පව් කරන් යන්න ඕනේ. මේ අක්කලා ඊට කලින් ගිහිල්ලා තියෙනවා මේ ඩෑම් එකට. ඉතින් බලන්නකෝ අපිට මේ ඩෑම් එකේ අද නාන්න පුළුවන් වෙනවද නැද්ද කියලා. අපි ගිය ඒ දවස් ටිකේ ඇත්තටම ඩෑම් එකේ වතුර හිඳිලා. ඉතින් ඒක නිසා අපිට නාන්න වෙන්නේ නැහැ. අපි ඒත් ටිකක් වෙලා එතනටලා බලලා හරියටම දැනගෙන තමයි එතනින් පිටත් උනේ. මේ ඉතින් අපිට එතන නාන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි කොල්ෆකාන් වල බීච් ඒරියා එකක් තමයි හොයාගෙන ගියේ. අපි ඩෑම් එකේ නාන්න ආවා. ඒ වුණාට වතුර නැහැ. වතුර හිඳිලාද කියලා දන්නේ නැහැ. වතුර නැහැ. දැන් අපි ප්ලෑන් එක වෙනස් කරන්න යන්නේ. Do you recall late summer night? We were moving through the city under broken lights. No plans ahead, just time to wait. Every little promise fading in the haze. නාන්න යන්නේ.
අපි නාලා ඉවරයි. දැන් වාහනේට ගිහිල්ලා ලන්ච් එක ගන්න යනවා. ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ අපි ගෙදර යනවා. බලන්න. ලස්සන පරිසරයක්. බීච් එක ඊට පස්සේ කන්නෝ. Brother, give me spoon. Cool. 2 Pepsi, no cool. Yeah. Ada di mana? Kasih 30ක් කැමති තියෙනවා. ඔයාලා ගෙදර. Apa ya tapi? මේකද 150 පයින්. ඒ වාහනේ කොහොමද බැලන්ස් වෙන්නේ කන්නේ නේද? අර බැලන්ස් වෙලා යන්නේ කන්නේ තියස්නේ. ඔව්. ආයි අපේ රෝඩ් ට්‍රිප් එකේ දැන් අවසාන හරියට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට යනකොට මෙන්න මේගොල්ලොන්ව හම්බුණා. අපි ඉතින් වාහනේ ටිකක් නවත්තලා මෙතනත් පොඩ්ඩක් වෙලා ඉඳලා තමයි පිටත් උනේ. Bye. Bye. ඔව් වැඩේ යන්නේ බඩගින්නේ ඒගොල්ලෝ. කන්නමු. Kakul බැදලාද මදාලා? ඉතින් මේ සත්තු ගැන දැක්කමත් ඇත්තට දුකයි. සමහරක් විට යාලා ඉතින් මේ ක්ලයිමේට් එකට හුරු වෙලා තියෙන විදිහ වෙන්නේ නැති. මේ වලට පේන්නේ zoo එක, ඩුබයි zoo එක. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you. subscribe කරලා යන්න අනිවාර්යෙන් කැමති කට්ටිය. ෆුජේර සයිඩ් එකේ කැම්පින් යන්න ඉන්න අයට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් Google Map එකේ search කරලා යන්න ඔයාලට ගොඩක් තැන් තියෙනවා බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.